ඔව් අපි ඇත්තටම හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කාසියවාසී පරාද වුණත්. මොකද අනිත් ටීම් එකේ තා හොඳ ටීම් එකක්. අපි කවවත් අව탁සිරු කරන්නේ නැහැ. සාර්ථකව තරගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ කොහොමත් හිතාගෙන ආවේ කලින් බැට් කරන්න මුලින් ටොස් එක දිනුවත් බැට් කරන්න. අපිට ඒ අවස්ථාව හම්බුණා. අපි උපරිම ප්‍රයෝජනය ගන්න බලනවා. විශ්වාසය කණ්ඩායමේ හැටියට හොඳ කණ්ඩායමක් මට ඉන්නවා. ඇත්තටම කියනවා නම් අපි බලාපොරොත්තු වෙනවා 250ට වැඩි ලකුණු ප්‍රමාණයක් මේ තරග ක්‍රීඩා පිටියේ පැස් කරගන්න. එතරම් කියනවා නම් කාසියවාසී ලබාගත් එක අපේ එතරම් වාසනාවන්තයි. එතරම් කියනවා නම් අපේ බෝලින් සයිඩ් එක හොඳයි කියලා අපි හිතාගෙන තමයි ෆස්ට් අපි ෆීල් කරන්න ඩිසයිඩ් කරේ. එතකොට ඔපොනන්ට් එක ටීම් එකක් ගැන අපිට දන්නවා හොඳ ටීම් එකක් ඉන්නවා. ඒකට අපිට පුළුවන් මේ ඒගොල්ලෝගේ පොඩි ලකුණකට අවසන් කරලා අපිට හොඳ චේසින් එකක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක අපි හෝම් ටවුන් මේක. සෝ අපිට හිතනවා චේසින් හොඳට පුළුවන් කියලා. රවුන්ඩ් එක හොඳ ට්‍රැවල් එක බලද්දි කන්ඩිෂන් එකත් හොඳයි. මම හිතනවා චේසින් හොඳයි කියලා. ඔව් දැන් ගොඩාක් කාලේ ඉඳලා අපි එකම ටීම් වෙනුවෙන් සෙල්ලම් කරන්නේ. ඒතරම වෙන වෙන ටීම් වලට ගියේ නැහැ අපේ ටීම්ස්. ගොඩාක් ඒකට සෙල්ලම් කරනවා. ඒ හින්දා අපි හිතනවා අතර බොන්ඩින් එකක් තියෙනවා අපේ ටීම් එකේ. ඒ හින්දා ටීම් වර්ක් එකක් තියෙයි කියලා මම විශ්වාස තියාගෙන තමයි ඉන්නේ. අපිට පුළුවන් ඕල් රවුන්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. බෙට් කරන්නත් පුළුවන්, බෝල් කරන්නත් පුළුවන් ෆීල්ඩර්ස්ලා හොඳ ටීම් පර්ෆෝමන්ස් එකක් දීලා අද හොඳටම දිනන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. Thank you. චතුර අද මං හිතන්නේ ඔබ තරගය ඉතාමත්ම හොඳින් අවතීර්ණ වුණා. නමුත් තරගය අතරමඟදී ඔබට මං හිතන්නේ පැතු ඉලක්කයට යන්න හමුුනේ නැහැ. ඒ ගැන අපිට පොඩ්ඩක් සඳහන් කරොත්. ඔව් හොඳ ආරම්භයක් ලබා දුන්න ආරම්භක පිටිකරුවන් දෙන්න. ඒ අමතරව මැද පෙළ පොඩ්ඩක් අසාර්ථක වුණා. ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන ලකුණු 250 260 සීමාවට යන්න බැරි වුණා. ඒක නිසා තමයි අපිට මේ තරගේ පරාජය වෙන්න උනේ. ඩ්‍රීම් 11 කියන්නේ ඇත්තටම හොඳ කණ්ඩායමක්. හොඳ අභියෝගයක් වුණා අපිට. අපිට පුළුවන් උපරිම අපි කරලා දුන්නා. අපි දැක්ක ඇත්තටම හොඳ පන්දුවාර 50 තරගයක්. නමුත් ඇත්තටම කණ්ඩායම් දෙකම පන්දුවාර 26 සීමාවල තමයි හිටියේ. නමුත් පන්දුවාර 50ක තිබිය යුතු ඒ ආකෘතිය තිබිය යුතු ඒ තරග රටාව තිබ්බා. නමුත් කඩු ගිරීම තමයි අපි දැක්කේ. නමුත් පන්දු යවන්නන් ඔබගේ කණ්ඩායම වෙනුවෙන් කරපු සහාය දීපු සහාය පිළිබඳව ඔබ තෘප්තිමත්ද? පන්දු යවන්නන් හොඳින් පන්දු යවුවා කියලා කියන්න පුළුවන්. මොකද අපේ අතින් ඩීල් කරනකොට මිස් ෆීල් දෙක තුනක් හතරක් විතර අපේ අතින් ඒගොල්ලෝ හොඳ බැට්ස්මන්ලයන් මිස් වුණා. ඒක අපිට ලොකු බලපෑමක් වුණා තරගය පරාජය වෙන්න. අද තරගයේ පරාජය වුණත් ඔබ අනිවාර්යයෙන්ම සුපිරි 16 දෙනාගේ වටේට නියෝජනය කිරීමට නියමිතයි. ඔබ කොහොමද ඔබගේ එම වටේ සඳහා ඊළඟ ඉදිරි සැලැස්ම? මේ තරගයෙන් ගත්ත අත්දැකීමුත් එක්ක අපේ තව ක්‍රීඩකයන් තුන් දෙනෙක් විතර ඉන්න ස්කෝඩ් එකේ හොඳ ක්‍රීඩකයෝ. ඒගොල්ලන්වත් ඒගොල්ලෝ සහයත් ඇතුව අපි සුපිරි 16 දෙනාගේ තරග වටේට එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ඔබට සුබ පතනවා ඔබගේ අනාගත බලාපොරොත්තු සොයාගැනීම. ශ්‍රීධරන් මං හිතන්නේ බොහොම උද්‍යෝගයෙන් ඉන්නේ අද දිනේ පහසු ජයග්‍රහණයක් ඔබ ලබා ගත්තා පවර්ලයින්ස් කණ්ඩායමට එරෙහිව. අද තරගය ගැන ඔබගේ මං කැමති ඔබගේ වචනයෙන් මෙතන ගන්න. ඔබ කොහොමද ඔබට අද දවසේ තේරෙන්නේ? ඔව් විතරම කියනවා නම් ටොස් එක දිනපු එක අපිට විතරම හොඳ වාසියක් වුණා. උදේම කියපු විදිහට තමයි අපි මේ ග්‍රවුන්ඩ් එක ගැන අපිට හොඳටම දන්නවා. ගොඩක් දවස් අපි හෝම් ග්‍රවුන්ඩ් එක වගේ මේකේ. ඒතර ඒකත් එක්කලා අපි ප්ලස් එක අපි හිතනවා අනිවාර්යයෙන්ම චේසින් අපිට පුළුවන් කියලා. මේ අනිත් එක ග්‍රවුන්ඩ් කන්ඩිෂන් වෙදර් කන්ඩිෂන් එක්ක බලද්දී අපි ටීම් එකත් ඇතරම හොඳයි. ඒ හින්දා අපි හොඳටම සෙල්ලම් කරලා දෙන්න තියෙනවා. අපි දැක්කා ඔබගේ පන්දු යවන්න මුල් පන්දුවාර 10 පාරේදී යම්කිසි සංයමයක නොසිටියත් පසුව වුන් ලස්සනට තරගයට පැමිණිලා සම්පූර්ණ පාලනය අතර ගත්තා. ඔබගේ පන්දු යවන්න ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? උත්තරම කියනවා නම් කැප්ටන් වෙනුවෙන් මම ගත්ත ඩිසිෂන් එක තමයි ඕවර්ස් 10ක් මම බැලුවා ෆාස්ට් බෝලර්ස්ගෙන් ගිහිල්ලා. එතකොට අතනින් බෝල් එකේ කිසිම මේකක් තිබුණේ නැහැ, මොමන්ට් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම තීරණය ගත්තා ස්පිනර්ස්ලාගෙන් යමු කියලා. එක පැත්තක් ස්පිනර්ස්ලා අරන් ගියා. ඒතර විකට් සෙන්ටර් පටන් ගත්තම සම්පූර්ණ ස්පිනර්ස්ලාගෙන්ම මේ ලකුණු සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් කමක් අපිට තිබ්බා. ඔබගේ දිනේෂ් කණ්ඩායමේ දිනේෂ් අතෙන් ඉතාමත් හොඳින් පන්දු වල අවශ්‍යම අවස්ථාවේ කඩලු 4ක් ලබා දෙමින් ඔවුන්ගේ ඉනිම ඉක්මනින්ම අවසන් කරා. ඔබට දිනේෂ් ගැනත් මම හිතන්නේ වචනයක් පවසන්නට ඇති. ඇත්තටම දිනේෂ් ගැන වැඩි ආඩම්බරයි.
එයාට හොඳ ප්ලේයර් කෙනෙක් එයා. හොඳට බෝල් කරන්න පුළුවන්. අද දෙකලා ඇති යෝගස් පන්දු ටිකක් දාලා තිබ්බා. විතරම අමාරු අපි බැට් කරලා තිබ්බොත් ඒ පන්දුවට මුණ දෙන්න හරි අමාරු මුණ දෙලා ඇති. ඒතරම එයා හොඳ ප්ලේයර් කෙනෙක්. සන්තෝෂයි මම ඒතරම එයා මේන දි මැච් ගත්තා කියන්නේ. ඒ වගේම ඇත්තටම ශ්‍රීධරන් ඔයගලගේ පිටිකරණ අංශය මම දැක්ක පළවෙනි කඩුල්ල මුලින්ම දැවී ගියත් මුල් ලකුණු වැඩි ලකුණු ප්‍රමාණයක් නොදැවල දැවී ගියත් ඔබලා ඊළඟ දෙවෙනි කඩුල්ලත් එක්ක එකතුව හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුවා. හොඳ පන්දුවල පන හොඳ ආකෘති මට්ටමේ හොඳ තරගයක් ඔබලා පෙන්නුම් කරා. ඔබගේ පිටිකරණ අංශයත් මම දැක්ක දක්ෂයි. ඉතින් ඒක ගැනත් අපිට වචනයක් සඳහන් කරනවා නම් ඇත්තටම අපේ බැට්ස්මෑන්ලා හොඳටම බැට් කරලා දුන්නා. ස්ටාර්ටින් පවර් ප්ලේ එකේ හොඳටම බැට් කරලා දුන්නා. එතකොට අපිට එදගෙන යන්න ලේසි වුණා. කැචස් ගොඩක් ඩ්‍රොප් කරා. ඒ කියන්නේ 3ක් 4ක් විතර ඩ්‍රොප් කරා. ඒ වුණාට අපි පිටිපස්සෙනොත් හොඳ ඕල්රවුන්ඩර්ස් මම උදේ කියපු විදිහට ඕල්රවුන්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. මම හිතනවා මේ අපි 50 ඕවර් කියන තමයි ටාගට් එක තිබ්බේ. ඒගොල්ලෝ ඕවර්ස් 20 ගානට ඕලොට් වුණාට අපි ටාගට් එක තිබ්බේ ඕවර්ස් 50න් හරි මේක ගාලා ඉවර කරනවා කියන අදිසියක් වුණේ. මේ ඊතරම හොඳ පාර්ට්නර්ෂිප් බිල්ඩ් අප් වුණා. ඒ වගේම ශ්‍රීධරන් ඔබලා සුපිරි 16 දෙනාගේ වටේට කාණ්ඩේ ජයග්‍රාහක කියලා ඉදිරියට යනවා. මම හිතන්නේ යනවා ඔබට අනෙක් පසින් මුහුණ දෙන්නට සිටින්නේ DTS 11 කණ්ඩායම. තවත් හොඳ කණ්ඩායමක්. ඔබලා කොහොමද සුපිරි දිනේෂ් ප්‍රසාද් අද දවසේ තරගේ වීරයා මම හිතන්නේ පන්දුවාර 6කදී අගනා වඩනා කඩලු 4ක් බින් හිරුවා ලකුණු 31කට. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ අද ඔබගේ මේ පන්දුවේ පිළිබඳව? ඇත්තටම මේ මම අද ටැන්ක්ස් කරන්න ඕනේ මගේ කැප්ටන්ටයි මේ ටීම් මෙට්ස්ලටයි. හරිද? මේ මම අද ගොඩක් අපහසුතාවය මැද මම ආවේ අද ක්‍රීඩා කරන්න. හරිද? ඒකින්ද මේ පොඩ්ඩක් මේ අමාරු තත්ත්වයක තමයි ක්‍රීඩා කරන්න ආවේ. ඒත් මේ මට අද සන්තෝෂයි මම හොඳම පන්දුවවනල්ස තෝරාගත්තට. ඔබ තරගේ වීරයා වුණා. ඇත්තටම පන්දු යැවීමෙන් ඔබගේ කණ්ඩායමට ජයග්‍රාහී මාවතකට ගෙනල්ලා. ඔබට කණ්ඩායමෙන් ලැබිච්ච සහයෝගය කොහොමද? ඇත්තටම මේ මට හරි සතුටුයි. කැප්ටන් මේ මං ගැන තිබ්බ විශ්වාසය මම හිතනවා 100% මම රැක්කා කියලා. ඒකේන මම ගොඩක් සතුටුයි. ඔයාට මේ වෙලාවේදී මතක් කරන්න ඉන්නේ කවුද? ඔයාට සහාය දීපු කැප්ටන් උයි වගේ කණ්ඩායම ඇරුණම තව ඔයාට සහාය දීපු කවුරු හරි ඇති මේකට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඇත්තටම මම මතක් කරන්න ඇත්තටම මගේ වයිෆ් ඊයේ රෑම මගේ බැට් එකේ ඉඳන් මගේ හැම දෙයකම මේ අරගෙන ලෑස්ටි කරලා අද උදේ යනකොට පොල්තර පාන පත්තු කරලා තමයි දෙයයන්ට ඔප්පු කරලා තමයි යවලා දැන් යවුවේ මේ ක්‍රීඩා කරන්න කියලා. ආපු ගමන්වත් මට කෝල් කරා මැච් එක පටන් ගත්තද කියලා. මං කිය තාම නෑ තව පොඩ්ඩකින් පටන් ගන්නවා කියලා. එයා දුන්න මේ ජවෙන් තමයි මම අද ඇත්තටම මේ ක්‍රීඩා කරේ. ඒකින්ද මේ මගේ වයිෆ්ට මේක මං ඩෙඩිකේට් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි දිනේෂ්. ඔබට ඊළඟ තරගවලදීත් ඔය ආකාරයෙන්ම දස්කම් පාන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you so much. A place for those who were never given their chance. A place where dreams return.